ওই වැටිච්ච චරිත ගොඩ ගන්න මේ බුද්ධ ශාසනයේ සෙම්පතිය පහළ වුණා. වැරදි වලින් නැගී හිටින්න සාක්ෂි දෙන්න සෙම්පතියෙක් පහළ වුණා. වැටිච්ච අය කෝටියක් ගොඩගත්ත සෙම්පතියෙක් පහළ වුණා. ඒ තමයි අංගුලිමාල මහරහතන් වහන්සේ. අංගුලිමාල මහරහතන් වහන්සේ තමයි වැරද්දට යොමු වෙච්ච කෝටියන් දෙනා උස්සලා උඩට ගත්ත උත්තමයා. වරදින් නැගී හිටින්ට සාක්ෂි දුන්න උත්තමයා. උන්වහන්සේ අහිංසක වෙලා ගුරු වචනේ නිසා ගද්දරා මේ කඩුවත් අතට අරගෙන මිනිස්සු මරමරා ඇඟිලි කැපුවා. හම්බෝ කොච්චර රෞද්‍ර බවක් තියෙන්න ඕනේද? ඇඟිලි කපකපා එක ඇඟිල්ලක්ද දෙකක්ද? සාමාන්‍ය මස් උනත් කපනකොට හිතට හිරිකිත බවක් එන්නේ නැද්ද? මස් කපනකොටත් හිතට හිරිකිතක් එනවනේ අප්පා මේ කඩෙන් ගෙනාවු මස් කපනකොට. කඩෙන් ගෙනාවු මැරිච්ච මාළු කපනකොට හිතට මොකද්ද එකක් එනවනේ. බිත්තරයක් කඩනකොට මොකද්ද එකක් හිතට හිතෙනවනේ. එහෙව් එකේ කඩුවකින් මිනිස්සු කපකපා යනකොට එහෙම හිතක් දමනය කළානේ මේ බුද්ධ ශාසනය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ කඩුවක් අමෝරාගෙන 3 යොදුනක් දිව්වා කිලෝමීටර 30. ඒ අකුසල ඔක්කොම බැහැර කරලා අමතක කළානේ අප්පා. ඒ නිසා අකුසල් අමතක කරපු පෙර වැරදි අමතක කරපු මෙහෙම මුනිවරයෙක් නැහැ අංගුලිමාලයන් වහන්සේ තරම්. සරණ යන්න. ඒ උත්තමයාගේ නම හිතින් නිතර කියන්න. ඒ උත්තමයාගේ ශ්‍රී නාමයට පහනක් දල්වන්න. ඒ උත්තමයාගේ ශ්‍රී නාමයට නිල් පාට මලක් පූජා කරන්න. ඊට පස්සේ උන්වහන්සේ මහාන වෙලා උන්වහන්සේ වඩිනකොට අහකට ගහන ගල් ඇවිල්ලා ඇඟේ වදිනවා. මං බණ පොතේ අටුවාවෙන් බැලුවා කොච්චර දුරද වදින්නේ කියලා. දක්ෂ දුනුවායෙක් ඊතලයක් අරගෙන විදිනවා. එතකොට ඊතලේ වැටෙන දුරක් තියෙනවානේ විදපු තැන ඉඳලා. එච්චර දුර ඇතුළත ගහන ගල ඇවිල්ලා අඟුලිමාලයන් වහන්සේගේ ඇඟේ වදිනවා. හම්මෝ ගහපු අය දන්නේ නැහැ මේ ගල ගිහිලා කොහෙද වදින්නේ කියලා. අනේ මගේ අඟුලිමාලයන් වහන්සේ හිස උස්සලා නෙවෙයි බලන්නේ. අනේ මගේ අඟුලිමාලයන් වහන්සේ මේ හිසට වැදිච්ච ගල් පාරෙන් ගල බිමට වැටිලා ලේ ටික වැදුනොත් කොහෙන්ද වැදුනේ කියලා නෙවෙයි බලන්නේ. දවසින් දවස අලුත් පාත්‍ර අතට ගනිද්දී අනේ ගෙල් 5කින් දානෙන්දි 5ක් වැටිද්දිලා පාත්‍රයට ඒ පාත්‍රයට අහක යන ගලක් වැටුණාට පස්සේ බත් ටික වැලි ටිකක් කිහිරුවා වගේ බිම විසිරිලා යද්දී අනේ මගේ අඟුලිමාලයන් වහන්සේ අද දවසට දානේ කොහින්ද කියලා හිතුවේ නෑනේ අප්පා. කවමදාවත් මට මෙහෙම කරදරයි කියලා බුදුරජාණන් වහන්සේට කියලා නෑනේ අප්පා. කවදාවත් කියලා නෑ ගිහිල්ලා
බුදුරජාණන් වහන්සේට මට මේ අහ කියන ගල් වැදෙනවා කියලා. මුළු ජීවිත කාලෙටම එක දුකයි අඟුලිමාලයන් වහන්සේ කියලා තියෙන බුදුරජාණන් වහන්සේට. මුළු ජීවිත කාලෙටම එක දුකයි කියලා තියෙන්නේ. මොකක්ද ඒ දුක? අම්මා කෙනෙක් වැළපෙනවා කියලා. තමන්ගේ දුක අකුරක් කියලා නෑ. අකුරක් කියලා නෑ. උන්වහන්සේගේ උදානේ තියෙනවා ගාථා. ඒක ගාථාවක නෑ තමන්ට වෙන අසාධාරණ කන් දෙක එකක් නෑ. උන්වහන්සේ කියනවා ඉස්සර මම අහිංසක විද්දින් තමයි අඟුලිමාල කිව්වේ. ඉස්සර නම අහිංසක. නමුත් අඟුලිමාල කිව්වා. නමුත් දැන් ඇත්තටම දැන් තමයි අහිංසක. නමුත් ඇත්තටම දැන් තමයි මිනිස්සු කියන්නේ අඟුලිමාල කියලා. බලන්න අපේ ජීවිතය ආපස්සට හැරිලා වැඩිපුරම දුක් කියලා තියන්නේ අනිත් අයගේවද අපේවද? අපේ දුක ලෝකෙට කියලා. අන් අයගේ දුකට පිහිට වෙච්ච ඒවා අඩුයි. තමන්ගේ දුක ලෝකෙට මිනිසයාට කියනවා. බැඳ දාඳලා මිනිහට තමන්ගේ දුක කියනවා. මිනිහාට නම් නෙවෙයි ඒවා තේරෙන්නේ. කම්මලේ බල්ලාට අර මොකද්ද සද්ද වගේ. තමන්ගේ දුක අම්මයි තාත්තට කියනවා, නැන්ද මාමලාට කියනවා, සහෝදරයන්ට කියනවා, දරුවන්ට කියනවා. මොනවද ලැබුණ විසඳුම්? කියලා වචනවල දියාරු කොල්ල යවුවා. අපි පුරුදු වෙලා තියෙන දුක ඇතුලේ හංගා ගන්න නෙවෙයි. දුක වචන වලින් දියාරු කරන්න. වචන වලින් දියාරු කළා නැතුව ඇතුලේ දුක හංගගෙන දහමත් එක්ක ගලපා ඉන්න කෙනා නිවන් දකින්නවමයි. මාග්නිසාදයක් ඔහුට දුක තේරෙනවා. විඳවනවනේ අප්පා. ඔහුට දුකෙන් නිදහස් වෙන්න ඕන. ඔහුට දුකෙන් නිදහස් වෙන්න ඕන. ඔහු තෙල් කලයක් ඔළුවේ තියාගෙන තෙල් බින්දුවක් බිම වැටුනොත් උඹව කපනවා කියලා වදකේ පිටිපස්සෙන් එද්දී ජනපද කල්යාණි නැටුවත් ඒ දෙස නොබලාම යනවා වගේ දුක තමා තුළින්ම පෙනෙන්න මේ ලෝකේ කොච්චර විගඩන් තිබ්බත් දහම නෑ අතාරින්නේ ඔහු.